හායි කොහොමද යාළුවනේ? ඔන්න අපි වෙසක් දවසේ වෙසක් බලන්න තමයි යන්නේ. දැන් නම් හවස 3:00මාර 4ට කිට්ටු කරලා වෙලාව. අපි යන අතරමඟ කට්ටියක් බීම දන්සලා දෙනවා. අපි ඒකෙන් බීමක් දීලා අපි මුලින්ම පන්සල් යන තමයි යන්නේ. ඉතින් අපි පිටත් වුණා. යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න ඕන. මේක මගේ පළවෙනි vlog එක. කොහොමද කියලා යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. වැරදි ඇති. ඒ මොනවාද තියෙන අඩුපාඩු කියලාත් කියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා අද පන්සල් ගියාද? වෙසක් බලන්න ගියාද? කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි බලමු ඉතින් අපි කොහෙද අද වෙසක් දවසේ ගියේ කියලා. අපි යන අතරමඟ ඉස්සරහා රඹුටන් වගේක් තිබ්බා. ඉතින් අපි එතනින් රඹුටනුත් අරගෙන ආපහු ගමන පිටත් වුණා. මේ පැත්තේ නම් ගොඩක්ම දන්සල් තියෙනවා. ඉතින් අපි වැඩි දන්සල් අඳින්න ගියේ නැහැ. පොලිම ගොඩක් තියෙන හින්දා අපි මෙන්න මෙතනින් නම් අයිස් පළම් එකක් කෑවා. මෙතන අයිස් පළම් තිබ්බා. ඉතින් අපි පාරෙන් එහා පැත්තට පැනලා පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් පළම් එකකුත් අරගෙන කොහොම හරි වාහනේට නැගලා කන ගමන් යන්න පිටත් වුණා. අපි ඉස්සරහට යන අතරමඟ අපිට තව අයිස්ක්‍රීම් දන්සල් දෙකක් හම්බුණා. අපි ඒ දෙකෙනුත් අයිස්ක්‍රීම් අරගෙන කන ගමන් පන්සල් යන්න පිටත් වුණා. අපි මුලින් හිතාගෙන හිටියේ කැලණි පන්සල් යනවා කියලා. ඒත් අපි මේ පන්සලට මුලින්ම ගියා. ඒ පන්සල ඇතුළේ නම් අපිට වීඩියෝ කරන්න බැරි වුණා. අපි දැන් නම් යන්නේ කැලණි පන්සල්. අපි කැලණි පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා ඉන්න මේ තොරණ බලන්න ගියා අපි. අපි මේ තොරණ බලලා ඉවර වෙලා දැන් කැලණි පන්සලේ තියෙන දෙවෙනි තොරණ බලන්න තමයි යන්නේ. ඒ යන අතරමඟ මෙන්න මේ පොකුණ ගාවට ඇවිල්ලා පොඩ්ඩක් බලාගෙන ඉඳලා මෙතන කූඩුවකුත් තිබ්බා. ඒ කූඩුවත් අපි පොඩ්ඩක් වෙලා බලලා දෙවෙනි තොරණ බලන්න තමයි යන්නේ. මේ තමයි කැලණි පන්සලේ තිබ්බ දෙවෙනි තොරණ. අපි මේ තොරණත් බලලා දැන් ගෙදර යන්න පිටත් වුණා. අපි යන අතරමඟ අපේ ගෙවල් ළඟ තොරන් දෙකක් තිබුණා. අපි ඒ තොරන් දෙකත් බලාගෙන එහෙමම ගෙදර ගියා. ඉතින් යාළුවනේ මේක මගේ පළවෙනි vlog එක. කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඉතින් අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බුදු සරණයි හැමෝටම.